අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අපි හදාගත්ත වගුවලට දත්ත ඇතුළත් කිරීම සඳහා ෆෝම් එහෙම නැත්නම් ආකෘති නිර්මාණය කරන ආකාරය. මේ සඳහා අපි මුලින්ම create tab එකේ forms කියන group එක යටතේ form wizard option එක තෝරගන්නවා. මේ form wizard option එක භාවිතා කරලා අපිට පුළුවන් අපේ database එකේ තියෙන වගු සඳහා වෙන වෙනම ෆෝම් නිර්මාණය කරන්න. හැබැයි අපි දැන් අපේ database එකේ තියෙන මේ student table එක සහ marks table එක එකිනෙක සම්බන්ධ කරගෙන තියෙනවා relationship එකක් ඔස්සේ. ඒ හින්දා අපිට දැන් මෙතනදී පුළුවන් වෙනවා වගු දෙකටම එකවර දත්ත ඇතුළත් කරන්න පුළුවන් ෆෝම් එක නිර්මාණය කරන්න. හරි, ඒ සඳහා අපි මුලින්ම කරන්නේ පළවෙනි වගුව තෝරාගෙන පළවෙනි වගුවේ තියෙන ශේෂ්ත්‍ර වලින් ෆෝම් එක සඳහා අවශ්‍ය කරන ශේෂ්ත්‍ර එකින් එක තෝරාගන්න එක. ඉතින් ඔයාලට මේ බටන් එකෙන් ඔයාලට අවශ්‍ය කරන ශේෂ්ත්‍ර එකින් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ දෙවෙනි බටන් එකෙන් එකපාර වගුවේ සියලුම ශේෂ්ත්‍ර ටික තෝරාගන්න පුළුවන්. ඊළඟට අපි දෙවෙනි වගුවට ගිහිල්ලා දෙවෙනි වගුවේ අපිට ඕන කරන ශේෂ්ත්‍ර මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ අපි මේ next කියන බටන් එකෙන් ඊළඟ පියවරට යනවා. මේකෙදී අපි තෝරන්නේ මෙන්න මේ form with subform කියන option එක. next කරලා ඊළඟ පියවරට ගිහින් මෙතනදී අපි form එකේ layout එක විදිහට data sheet කියන එක තෝරා ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ form එකට නමක් ලබා දෙන්න. ඉතින් මම මේ තියෙන නමම මේ විදිහට තෝරලා finish button එක උඩ click කරනවා. ඔයාලට යන මේ නම වෙනස් කරන්න පුළුවන්. හරි, ඉතින් දැන් ඔන්න අපේ form එක නිර්මාණය වුණා. අපිට අර object navigation pane එකට ගියාපුවාම forms කියන category එක යටතේ අපේ forms බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් ඕන නම් form එක right click කරලා මේකේ නම වෙනස් කරන්න වගේම මේ form එක අනවශ්‍ය නම් මේක delete කරන්නත් පුළුවන්. දැන් form එක හදාගත්ත ගමන් අපි මේක භාවිතා කරලා දත්ත ඇතුළත් කරන්නේ නැහැ වගු වලට. මුලින්ම අපි මේ form එකේ layout view එකට මාරු වෙනවා. layout view එක හරහා අපිට මේ form එක තවත් ලස්සනට පිළිවෙලකට හදාගන්න පුළුවන්. හරි, දැන් මේ form එකේ නම තමයි මේ student table කියන එක. ඉතින් මේක මම මේ විදිහට font size එක, font type එක වගේ දේවල් මාරු කරලා හදා ගන්නවා. ඒ වගේම තමයි ඔයාලට මේ form එකේ තියෙන මේ එක් කොටස් වෙනම select කරලා ඒවට පසුබිම් වර්ණ එහෙම නැත්නම් fill colors යොදන්න පුළුවන්. උදාහරණයක් විදිහට සම්පූර්ණ මේ form එකේම fill color එක අපිට පුළුවන් මාරු කරන්න. මේ විදිහට. ඒ වගේම තමයි මේ තියෙන්නේ අපි මේ form එක fill කරනකොට දත්ත type කරන text box. ඉතින් මේ වගේ ප්‍රමාණයන් අපිට අවශ්‍ය විදිහට අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ටෙක්ස්ට් බොක්ස් එක හඳුනා ගැනීම සඳහා දීලා තියෙන ලේබල් එක තමයි මේ වම් පැත්තෙන් පෙන්වන්නේ. ඉතින් මේ ලේබල් එකත් මේවත් අපිට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්.
හරි ඊගවට පහළ තියෙන්නේ මාක්ස් ටේබල් එකට data ඇතුළත් කරන කොටස. ඒකත් අපි size එක තව ටිකක් මේ විදිහට වැඩි කරගෙන හදාගමු. හරි දැන් අපි ඊගාවට කරන්නේ මේ ෆෝම් එකට කමාන්ඩ් බටන්ස් ඇතුළත් කරගන්න එක. මේ කමාන්ඩ් බටන් වලින් තමයි අපි අපේ ෆෝම් එකේ රෙකෝඩ් එකක් ටයිප් කරපුවාම ඒවා ටේබල් වලට සේව් කරන්නේ. අලුතෙන් රෙකෝඩ් එකක් ටයිප් කරගන්න ඕන වෙලාවට මෙන්න මේ ටෙක්ස්ට් බොක්ස් වල කලින් ටයිප් කරලා තියෙන දේවල් ටික මකා ගන්න. ඒ වගේම අනවශ්‍ය රෙකෝඩ තියෙනවා නම් ඒ රෙකෝඩ් එකක් ඉවත් කරගන්නේ. ඒ කරන්නේ කමාන්ඩ් බටන් වලින්. ඉතින් අපි කමාන්ඩ් බටන් එකක් හදාගන්නේ මෙහිමයි. අපි දැන් මේ ඉන්නේ layout view එකේ. මේ layout view එකේ උඩ තියෙනවා form layout tools කියලා වෙනම tab එකක්. මේ tab එකේ design කියන tab එකේ තියෙනවා මෙන්න මේ වගේ buttons කියලා වල්ලා tool එකක්. මේ buttons කියන tool එක උඩ click කරලා මුලින්ම අපි මේ විදිහට button එකක් ඇඳ ගන්නවා. දැන් එතකොට අපෙන් අහනවා මේ ඔයා හදන බටන් එකට දාලා ඇක්ෂන් එක මොකක්ද කියලා. ඉතින් අපි මෙතනදී බටන්ස් තුනක් හදනවා. පළවෙනි එක තමයි මෙන්න මේ add new record කියන ඇක්ෂන් එක. එතකොට මේක අපි භාවිතා කරන්නේ අලුතෙන් රෙකෝඩ් එකක් ඇතුළත් කරගන්න, ටයිප් කර ගැනීම සඳහා රෙකෝඩ් එකක් ටයිප් කරගන්න. මෙතනදී ඔයාලට මේ බටන් එක උඩ පෙන්නන බටන් එක හඳුනා ගන්න නම ටෙක්ස්ට් එකක් විදිහට දෙන්න පුළුවන් වචනයක්. එහෙම නැත්නම් ඒ සඳහා ඔයාලට මෙන්න මේ පින්තූරේ භාවිතා කරන්න පුළුවන්. ඔයා මේ ටෙක්ස්ට් කියන එක තේරුවොත් බටන් එක උඩ මෙන්න මේ වගේ add record කියන නම තමයි පෙන්නන්නේ. හරි picture කියන එකෙන් ඒ සඳහා මේ වගේ icon එකක් තෝරගන්න පුළුවන්. අපි මෙන්න මේ ටෙක්ස්ට් කියන එක තියමු. ඊට පස්සේ මම මේක next කරලා දැන් ඔයාලට මේ බටන් එක හඳුනා ගන්න මේකට නමක් දෙන්න පුළුවන්. හරි. අපි ඒකට දෙමු නම add කියලා. ඊට පස්සේ මම මේක finish කරනවා. එතකොට මෙන්න මේ වගේ add record button එක නිර්මාණය වෙනවා. මේක ඔයාට ඔයාගේ form එකේ ඔයා කැමති තැනක ගිහින් මෙහෙම තියන්න පුළුවන්. ඒ වගේම අපි තව button දෙකක් හදාගමු. ඊළඟ button එක විදිහට මම තෝරන්නේ save record button එක. හරි ඒ වගේම තුන්වෙනි බටන් එක විදිහට delete record බටන් එක හදා ගන්නවා. හරි ඔය විදිහට ඔන්න මම මට අවශ්‍ය කරන command බටන් නිර්මාණය කරගත්තා. හරි එතකොට දැන් අපිට පුළුවන් මේ buttons වලට අපිට අවශ්‍ය විදිහට මේවා තව ලස්සන කරගන්න. උදාහරණයක් විදිහට ඔයාට මේ බටන් එකේ shape එක හැඩය වෙනස් කරන්න පුළුවන්. මෙතන format කියන තැනට ගිහිල්ලා change shape කියන විධානය භාවිතා කරලා. ඒ වගේම මේ බටන් වලට style එකක් දෙන්න පුළුවන්. මේ quick style කියන විධානය භාවිතා කරලා. මේ විදිහට. හරි ඉතින් අපි ඔන්න දැන් අපේ ෆෝම් එක හදාගෙන අවසానයි. දැන් අපිට පුළුවන් මේ ෆෝම් එක භාවිතා කරලා වගුවට රෙකෝඩ් ඇතුළත් කරන්න පටන් ගන්න. ඒ සඳහා අපි කරන්නේ මේ ෆෝම් එකේ ෆෝම් view කියන එක. දැන් අපි හිටියේ layout view එකේ අපි එනවා ෆෝම් view කියන එකට. හරි දැන් අපිට පුළුවන් අපිට ඕන කරන රෙකෝඩ් ටයිප් කරන්න පටන් ගන්න. ඉතින් පළවෙනි රෙකෝඩය අපි දෙමු පළවෙනි ස්ටුඩන්ට් ගේ ID එක S.01 ස්ටුඩන්ට් ගේ නම අපි දෙමු අමල් කියලා. එයාගේ බර්ත්ඩේ එක අපි ටයිප් කරමු මැයි 15 වෙනිදා 2000 අවුරුද්දේ. ඊට පස්සේ අපි ටයිප් කරගමු එයාගේ ෆෝන් නම්බර් එක.
ඊට පස්සේ අපි එයාගේ ස්ටුඩන්ට් ෆී එක ටයිප් කරගමු. දැන් බලන්න මෙතනදී මම රෙජිස්ට්‍රේෂන් නම්බර් එක ටයිප් කරනකොට අර මාක්ස් ටේබල් එකට අදාළවත් දැන් අපි ෆොරින් කී එක ආගන්තුක යතුරු විදිහට රෙජිස්ට්‍රේෂන් නම්බර් එක ඔයාගේමනේ දාන්නේ S.0.1මනේ. ඒක ඔටෝ ටයිප් වෙනවා. ඒක අපිට අතුලත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා අලුතෙන් ස්ටුඩන්ට් කෙනෙකුගේ විස්තර ටයිප් කරන වාරයක් ගන්න මාක්ස් ටේබල් එකට අදාළ මේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක ඔටෝ ඇතුළත් වෙනවා. හේතුව මේ වගු දෙක දැන් එකිනෙක සම්බන්ධයි. හරි ඉතින් අපි අමල් කියන ස්ටුඩන්ට්ගේ ඉන්ඩෙක්ස් නම්බර් එක එහෙම නැත්නම් විභාග අංකය දෙමු E1000 කියලා. එයාගේ ඊට පස්සේ අපි ලකුණු ඇතුළත් කරගමු. ඒ වගේම exam EA එක අපි දෙමු 2017 කියලා. දැන් ඊට පස්සේ මට පුළුවන් දැන් මේ ස්ටුඩන්ට් අදාළවම ඒ කියන්නේ මේ ළමයාගේම අනිකුත් වර්ෂවලට අදාළ විභාග ලකුණු මේ අවස්ථාවේදීම ටයිප් කරන්න. ඒකට අපි කරන්නේ මේ මාක්ස් ටේබල් එකේ දෙවෙනි රෙකෝඩිය ටයිප් කරන එක. අපි යාගේ එතකොට ඊළඟ අවුරුද්දේ ඉන්ඩෙක්ස් නම්බර් එක දෙමු 1005 කියලා. ඊට පස්සේ අපි ලකුණු ඇතුළත් කරනවා මේ විදිහට. හරි ඊට පස්සේ අපි යාගේ exam year එක දෙමු 2018 කියලා. ඉතින් මේ විදිහට අවශ්‍ය කරන රෙකෝඩ් ටයිප් කරලා මෙන්න මේ save record කියන බටන් එක උඩ ක්ලික් කරලා අපිට පුළුවන් මේවා ටේබල් වලට save කරන්න. ටේබල් වලට save කරාට පස්සේ ඊළඟ රෙකෝඩ් එක ටයිප් කරන්න දැන් මේ text box මේ ටයිප් කරගත්ත දේවල් ක්ලියර් කරගන්න එපේ. ඒකට තමයි අපි මේ add record කියන බටන් එක භාවිතා කරන්නේ. මේ බටන් එක උඩ ක්ලික් කරනකොට අර සියලුම කලින් ටයිප් කරපු රෙකෝඩයට අදාළ විස්තර මේ ෆෝම් එකේ ක්ලියර් වෙනවා. හරි මම ඩේටාබේස් එක සේව් කරලා ෆෝම් එක ක්ලෝස් කරගන්නවා. දැන් අපි බලමු ටේබල් වලට ගිහිල්ලා අපි ෆෝම් එක හරහා හරි ඇතුළත් කරගත්ත රෙකෝඩ් ටේබල් වලට ආවද කියලා. මම මුලින්ම ස්ටුඩන්ට් ටේබල් එක ඕපන් කරනවා. එතකොට බලන්න අමල්ට අදාළ රෙකෝඩය ඇතුළත් වෙලා තියෙයි. ඒ වගේම මම ඊගාවට මාක්ස් ටේබල් එක ඕපන් කරනවා. බලන්න එතකොට අමල්ගේ අවුරුදු දෙකට අදාළ ලකුණු සහිත රෙකෝඩ දෙකම ඇතුළත් වෙලා තියෙනවා. එහෙනම් අපේ ෆෝම් එක හරහා අපිට දැන් පුළුවන් වගු වලට දත්ත ඇතුළත් කරන්න.